හේතුවක් නිසා හටගන්න දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන එක බලන්න පුළුවන් ඇහැ පහළ වුණා. එතකොට හැම දෙයක් දිහාම ඒ ඇහෙන් බලන්න. සන්ග්ලාස් දෙකක් දිහා දාලා බලනකොට හැම එකක්ම අඳුරට පේනවා. නිල් පාට කණ්ණාඩි දෙකක් දාලා බලන්න නිල් පාටට පේනවා. කොණ්ඩඤ්ඤන් වහන්සේට ඇහැක් පහළ වුණා දහංගසක්. ඒ ඇහැට පේනවා හේතුවක් නිසා හටගත්ත දේ හේතු නැතිවෙන්නේ නැති වෙලා යනවා. ඒකට තමයි සෝවාන් වුණා කියන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් ලෝකේ දකින්න හැටි අපිට විස්තර කරන්න බෑ. අපිට ඒ ඇහැ නැති නිසා අපිට තියෙන්නේ මේ ඇස් දෙක විතරයි. මේ ඇස් දෙකත් අපිට පේන්නේ. අපිට කණ්ණාඩි දාන්න වෙනවා. ඒත් බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. අරයද එන්නේ? අරයද දන්නේ ඉන්නේ? මේ පෙනිලත් ආය හිතනවා හරියට පෙනුනද කියලා. අපිට හරියට පේනවද කියන එක සැකයි. අපි මේ ලෝකෙ දිහාත් වීදුරු වශයෙන් බලන්නේ. සෝවාන්ගෙනාට ඇහැ පහළ වෙනවා හේතුඵල ධම දකින්න. මේ බුද්ධ ශාසනය කියන එක හරිය අස්සරිමත් දෙයක්. ඒක පුදුම අත්දැකීමක්. ඒ අත්දැකීම කිසිම විද්‍යාඥයෙකුට නැහැ. කිසිම විද්‍යාඥයෙකුට නැහැ. ඒ මියර්මාන් වල එහෙම නැත්නම් තායිලන්තේ වහස උසට බිල්ඩින් හදනකොට එයාලා බිල්ඩින් එකේ ශක්තිය දැක්කා. මෙහෙම ගරාගෙන වැටෙනවා දැක්කේ නැහැ. සෝවාන් උච්ච ශ්‍රාවකයා මේ හැම දෙයක්ම ඇති වෙන නැති වෙන හැටි දකිනවා. ඒකයි. අපිට මේ ජීවිතේ පොඩි දෙයක්වත් පේන්නේ නැහැ. ඔන්න දැන් මෙතන පුතාලා ඉන්නවා. මෙතන දූලත් ඉන්නවා. ඔය පුතාලා මෙතන ඉන්න වයසක ආච්චිලා දැක්කොත් එහෙම දැන් අද යනකොට. දැන් මෙතන ඉන්න දූලා වයසක සීයලා දැක්කොත්. ඔය ආච්චිත් අවුරුදු 16න් 17න් 20න් හිටියේ නැද්ද තරුණ කෙල්ලෙක් විදියට තෙල් පාටට ලස්සනට හැඩ වැඩ දාලා කොමල බැල්මෙන් යුතුව උන්ද වයසට ගියා. අර 100ත් තිරිහන් කාලේ අවුරුදු 20න් 22න් හිටියේ නැද්ද කඩවසන් වල කොමල බැල්මෙන් යුතුව උන්දත් වයසට ගියා. නමුත් ඔය ආච්චි බැඳපු 100 තරුණ කාලේ අර කෙල්ල දැක්ක මිසක් ආච්චි දැක්කේ නැහැ. කෙල්ලොත් ඒ කාලේ කොල්ල දැක්ක මිසක් 100 දැක්කේ නැහැ. දැන් ඔයාගේ නෝනා එදා බැඳපු දවසේ ඔයාලා දැක්කේ නැති කෙනෙක් කොයි ඉන්නේ. ඔයාගේ මහත්තයා ඔයා බැඳපු දවසේ දැක්කේ නැති මහත්තයෙක් ඉන්නේ. බැඳපු දවසේ මෙයා දැක්කනම් බඳින්නේ නැහැ. නිකමට කල්පනා කරලා බලන්නකෝ. ඩේටා කැපෙන්නේ නැහැනේ කල්පනා කළා කියලා. එයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පාඩු නැහැ. එහෙම හිතනවා කියලා. තරම අපිට ජීවිතේ දකින්න බෑනේ නේ. අපි කොච්චර පටු තැනකද අපි කොච්චර සිවුන් තැනකද ඉන්නේ. අවසානයේ අපේ දැනුම කියන එක බලන්න අපිට ලැප් එක ෆෝන් එක මෙහෙම යූස් කරන ඇඟිලි වල විතරයි අපේ දැනුම තියෙන්නේ. අපිට ඕනම ගානක් ඔයා කියන්නේ මං හදනවා කියලා කැල්කියුලේටර් ඔබනවා කියන්නකෝ. එයාට ඇත්තටම තියෙන්නේ කැල්ලක ඔබන මොලේ විතරයි. අපිට අවසානයේ ඇඟිලි තුඩට විතරක් දැනුම එයි. හිතලා බලන්නකෝ. අපි අවසානයේ මොට්ට තකතිරු අම්මන්න මිනිස්සු විදිහට අපි මැරිලා යයි. අම්මනයෝ විදිහට. හිතන්න දෙන්නේ අපි. හිතන්න ඕන දේවල් අහන්නේ අපි.